Samsung series එකේ ලෙඩ අඩුවෙන් වැඩ වැඩියෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙන මේ අවුරුද්දේ ආපු Samsung Galaxy A26 5G smartphone එක mid range ගණයට මිලදී ගන්න පුළුවන්කම තියෙන මේ smartphone එක ලෙඩ අඩුවෙන් සහ වැඩ වැඩියෙන් එක්ක එන අඩුපාඩුත් එක්ක කොහොමද කියන එක ගැන වාට මේ වීඩියෝ එකේ idea එකක් ගන්න පුළුවන්. වාට මේ smartphone එක වා ගන්න ඉන්න කෙනෙක් නම් ट्रिपल कैमरा सेटअप එකක්. ඔයා දන්නවා Samsung ලගේ අලුත්ම මොඩල් වලට එන කැමරා මිඩල් එකක් විතර කැමරා සෙටප් එකක් විතර මෙන්න මේ ट्रिपल कैमरा सेटअप එක අපිට කියන්න පුළුවන්. ආඩ පේනවා මෙතන Samsung Galaxy A56 මොඩල් එක තියෙන අලුතෙන්ම ලේටස්ට්ම ඩිවයිස් වල අපිට මේ වගේ කැමරා අයිරිය එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන පොඩ්ඩක් බම්ප් එකකින් යුක්තව. ඉතින් Samsung Galaxy A17 A26 එක A36 එක ඒ වගේ ඩිවයිස් වල අපිට මෙන්න මේ වගේ කැමරා ලයින් අප් එකක් තමයි ගොඩක් ඩිවයිස් වලට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේකට ග්ලාස් බැක් සයිඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ සහ Corning Gorilla Glass Victus Plus කියන high protection material එක අපිට display එකට සහ back design එකට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ බර සාමාන්‍යවට ග්‍රෑම් 200 වගේ උත්තපරක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. එතකොට මිලිමීටර් 7.7ක ෆ්‍රේම් එකක් එක්ක එන මේ ස්මාර්ට්ෆෝන් එකට ෆ්‍රේම් එක ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි ඩිවයිස් එකට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. වාට SIM දෙකකින් යුක්තව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන hybrid slot එකක් විදියට. ඒ කියන්නේ SIM එකක් සහිතව SD card එකක් වාට extend කරගන්න පහසුකම තියෙනවා. මේකේ තියෙන අඩුපාඩුවක් ගැන කතා කරද්දී ඔයාලට එකම දෙයක් විතර අනිවාර්යෙන් හම්බ වෙන අඩුපාඩුවක් තමයි මේකේ තියෙන sound quality. sound quality වලට dual stereo speakers පහසුකම හම්බ වෙන්නේ නැහැ. මේකට single speakers setup එකක් විතරයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක single speaker තමයි මේ smartphone එකට හම්බ වෙන්නේ. ඒක සාමාන්‍ය මේ තියෙන කියන්නේ රුපියල් 30000 50000 වගේ රේන්ජ් එකේ තියෙන ගොඩක්ම ඩිවයිස් වල අපිට වෙන බ්‍රෑන්ඩ් වල ඩිවයිස් වල අපිට ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම අත්විඳින්න පුළුවන්. නමුත් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකට ඒක හම්බ වෙන්නේ නැහැ. Samsung ලගේ mid range ගණයට තියෙන ගොඩක් ඩිවයිස් වලට අපිට ඒක එහෙම තමයි. සමහරක් ඩිවයිස් වලට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන second hand market එකත් එක්ක කතා කරද්දී ඉතින් අඩුපාඩුවක් විතර අපිට ඩිසයින් එකෙන් කතා කරන්න තියෙන ඕක තමයි. ඔයාලට හෙඩ්ෆෝන් එකක් යනවා කොහොමද අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් හොඳ ඩිසයින් එකක් විතර අපිට කියන්න පුළුවන්. නමුත් ඔයාලට sound quality තමයි අඩුපාඩුවක් විතර මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට කියන්න පුළුවන්කම තියෙන ඩිසයින් එක පැත්තෙන්. එතකොට මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී ඩිස්ප්ලේ එකට හම්බ වෙනවා අඟල් 6.7ක සුපර් AMOLED පැනල් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට බලා ගන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ අතින් ඇත්තටම අපිට අඩුපාඩුවක් විතර කොහොමත්ම හම්බ වෙන්නේ නැහැ කියන්න පුළුවන්. නමුත් ඔයාලට මේකට IP rating වගේ දේවල් කොහොමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. IP rating වගේ දේවල් තිබ්බට ඔයාලට warranty claim එකක් කොහොමත්ම බලාපොරොත්තු වෙන්න බෑ. IP rating මොනම තත්ත්වයේ තිබ්බත් මොකද warranty claim හම්බ වෙන්නේ නැති නිසා IP67 water and dust certification option එක මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. ඉතින් නිස් 800 වගේ brightness වගේ තමයි මේ ස්මාර්ට්ෆෝන් එකකට maximum brightness ධාරතාව විදිහට හම්බ වෙන්නේ. සාමාන්‍ය රුපියල් 40000 60000 වගේ රේන්ජ් එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ brand new price range එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන. කොහොම නමුත් ඒක ඔයා ගන්න version එක අනුව අනිවාර්යෙන් price එක වෙනස් වෙනවා company සහ Indian device වලදී. ඉතින් NIS 800 වගේ සාමාන්‍ය හොඳ මට්ටමක brightness වගේක් මේ ස්මාර්ට්ෆෝන් එකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේකේ display එකේ තියෙන තවත් හොඳ වගේක් විතර අනිවාර්යෙන්ම අපිට ඔයාට 120 Hz. ඉතින් refresh rate එක 120 Hz අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා scroll කරන්න device එකේ app භාවිතා කරන්න ඔයාලට ඉක්මනින්ම scroll කරන්න පුළුවන්කම තියෙන හොඳ high refresh rate එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට අපිට ලබා දීලා තියෙනවා. ඒක නිසා ඔයාලට hard පාවිච්චි කරන්න lag නොවි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන හොඳ refresh rate එකක් සහ touch unlock rate එකක් හම්බ වෙනවා. ඉතින් 240 Hz වලින් support කරන screen touch unlock rate එකක් සහ 240 Hz වලින් support කරන PW dimming අගයක් මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා vivid mood එකේදී. ඉතින් ඩිස්ප්ලේ එකේ තියෙන අඩුපාඩු වලට බැලුමට අනිවාර්යයෙන්ම පේනවා. ඉතින් මේකේ තියෙන්නේ drop noise අපිට infinity U cutout එකකින් එන selfie camera තමයි ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන. ගොඩක් අය මේකට අකමැති. සමහර පිරිසක් විදිහට ඉන්නවා මේකට කැමති කට්ටිය. නමුත් ගොඩක්ම device වල අපිට මෙන්න මේකේ එන පංචෝල් ස්ක්‍රීන් එක තමයි අපිට ගොඩක්ම ඩිවයිස් වලට බලා ගන්න පුළුවන්කම තියෙන. මේකට එන පංචෝල් ස්ක්‍රීන් එක තමයි ගොඩක්ම ඩිවයිස් වලට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන. මේකට හම්බ වෙන්නේ පංචෝල් ස්ක්‍රීන් එකක් A56 මොඩල් එකට. නමුත් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ Infinity U drop notch selfie camera තමයි ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඕක තමයි අඩුපාඩුවක් විතර අපිට ඩිස්ප්ලේ එක පැත්තෙන් කියන්න තියෙන්නේ. එතකොට fingerprint එක සහ face ID එක වාට accurate බලා ගන්න පුළුවන්කම තියෙන කොච්චර අගයක් වාට දක්වනවද කියලා face ID එක සහ fingerprint එක වාට ඉක්මනින්ම මේකේ ෆාස්ම කියන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට ඒක නම් ඇත්තටම අපිට අඩුපාඩුවක් විතර දකින්න හම්බ වෙන්නේ නැහැ. එමෙන්නම මේකේ තියෙන බැටරි කැපැසිටි එක වාට
මිලියම්පියර් 5000කුත් බැටරි කැපැසිටි එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. සහ 25 වෝට් ෆාස්ට් චාර්ජින් අපිට බැටරි පැත්තෙන් ඇත්තටම එහෙම අපිට ලොකුවටම කියන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. චාර්ජින් ස්පීඩ් එක අඩු, බැටරි හෙල්ත් එක අඩුයි කියලා. ඉතින් ඒක නම් සාමාන්‍ය ගොඩාක් ඩිවයිස් වලට අපිට Samsung ලගේ ඩිවයිස් වල බලා ගන්න පුළුවන්කම තියෙන මේ බැටරිය සහ චාර්ජින් ස්පීඩ් එක 25 තමයි මිඩ් රේන්ජ් ගණයට. නමුත් අර ඔයාට මේ වගේ ඩිවයිස් එකකට යනවා නම් අප මිඩ් රේන්ජ් ඩිවයිස් එකකට මේ වලට 45 වගේ වෝට් ෆාස්ට් චාර්ජින් වලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඇවරේජ් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේකේ තියෙන RAM එක සහ ROM එක. RAM එක සහ ROM එක ගැන කතා කරද්දී මේ මගේ අතේ තියෙන ඩිවයිස් එක තමයි 6GB RAM එකත් එක්ක එන 128 එක. මේක තව version කිහිපකින් අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 4GB 128 සහ 6GB 128 සහ 8GB 128 සහ 6GB 256GB සහ 8GB 256GB වලින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කැමරා සෙටප් එක ට්‍රිපල් කැමරා ලයින්අප් එකක් විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන ප්‍රධාන කැමරාවට වාට මෙගාපික්සල් 50ක වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 2ක මැක්‍රෝ ලෙන්ස් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කැමරා මට්ටමත් ඔයාලට සාමාන්‍ය හොඳම මට්ටමේ කියන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙන කැමරා ක්ලික් එකක් ඩිවයිස් එකේදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාලට 4K දක්වා 4K 30 fps වලින් ඔයාලට වීඩියෝ ක්වොලිටියක් මේ ඩිවයිස් එකේදී යූස් කරන්න පුළුවන්කම තත්ත්වයක් තියෙන නිසා හොඳ ක්ලික් එකක් කැමරාවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්න පුළුවන්. සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙන හොඳ කැමරා ක්ලික් එකක් ඔයාලට මේ ඩිවයිස් එකේදී යූස් කරන්න පුළුවන් ඔයා ගෙවන මිලට. එතකොට සෙල්ෆි කැමරාවට හම්බෙනවා මෙගාපික්සල් 13ක සෙල්ෆි කැමරාව සහ 1080p 30fps දක්වා සෙල්ෆි කැමරාවෙන් ඔයාලට වීඩියෝ ධාරිතාවයක් මේ ඩිවයිස් එකේදී ලබා ගන්න පුළුවන්. ෆුල් HD වලින් ඔයාලට 30fps දක්වා වීඩියෝ ක්වොලිටියක් ලබා ගැනීමේ හැකියාව තියෙන සෙල්ෆි කැමරාවත් ඇත්තටම සාමාන්‍ය හොඳ මට්ටමේ සෙල්ෆි කැමරාවක් විදිහට කියන්න පුළුවන්. එතකොට අපිට මේකට එන අප්ඩේට් ගැන කතා කරද්දී අනිවාර්යෙන් ඒක වැදගත් වෙනවා. මොකද ඔයාලට අවුරුදු ගානක් මේ ඩිවයිස් එක බාර නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන විදිහට software update අවුරුදු 6ක වගේ software update කාල සීමාවක් මේ ඩිවයිස් එකට එනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා ඔයාලට මේ විදිහට තියෙන Android 16 base ඔයාලට use කරන්න පුළුවන්කම තියෙන One UI 8% එක ඔයාලට මේ ඩිවයිස් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. Android 16 software version සහ තව අප්ඩේට් කාල සීමාවක් ඔයාලට අනිවාර්යෙන් අවුරුදු 5කට වැඩි කාල සීමාවක් ගන්න පුළුවන්කම තියෙනවා software update වශයෙන්. ඉතින් ඔයාලට hard use කරන්න එදිනෙදා වැඩ කටයුතු කරගන්න සහ ගොඩාක් software පැත්තෙන් හිතනවා ඔයාලට මේ ඩිවයිස් එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඩිවයිස් එකක් විදියට Samsung Galaxy A26 model එක ඔයාලට අනිවාර්යයෙන්ම හඳුන්වන්න පුළුවන්. සහ මේකේ තියෙන chipset එක ගැන කතා කරද්දී versions දෙකකින් එනවා Exynos 1385 nanometer සහ Exynos 1285 nanometer වලින් support කරන chipset වර්ග දෙකකින් එනවා ගන්න version එක ගන්න අනිවාර්යයෙන්ම මේ device එකේ තියෙන අනුරු benchmark score එක සහ chipset එකේ තියෙන score එක බොහෝ දුරට පොඩ්ඩක් වෙනස් වීමක් වෙනවා. ඉතින් ලක්ෂ 6කට ආසන්න අනුරු benchmark score එකක් ඔයාලට මේ smartphone එකේදී use කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා හිතන විදිහට මේ ස්මාර්ට්ෆෝන් එක වගේ වුණ මිලට වටිනවද? මේක ගේම් ගහන්න සාමාන්‍ය මට්ටමේ ගේමින් ඩිවයිස් එකක් විදිහට කියන්න පුළුවන් වගේ වුණ මිලට. මොකද මේකේ තියෙන RAM management එක සහ hard use කරන්න පුළුවන්කම තියෙන chipset එකක් විදිහට තමයි එන්නේ. නමුත් ඔයාලට Exynos version බොහෝ දුරට ගේම් වලට අපි highlight කරන්නේ නැහැ. නමුත් වගේ වුණ මිලට මේ ඩිවයිස් එක සාමාන්‍ය ගේම් use කරන්න පුළුවන්කම තියෙන ඩිවයිස් එකක් විදිහට කියන්න පුළුවන්. hard use කරන්න සහ හොඳ display quality එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මොකද super AMOLED පැනලයක් මේ ඩිවයිස් එකට හම්බ වෙන්නේ. ඔයාලට මේ ඩිවයිස් හොඳ නැහැ අනිවාර්යෙන් අපෙන් හුමාරු කරගන්න පුළුවන්කම තියෙන අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන නම්බර්ස් ඔයාලට වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන නම්බර්ස් අපි අතුලත් කරලා තියෙන්නේ. කැමති කට්ටියට මේ ඩිවයිස් එක හුමාරු කරන්න පුළුවන්. අනිවාර්යෙන් channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න.